අයිබෝන් ඔගොල්ලෝ මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී පාලිත නැනසල මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පාඨමාලාව සහ භාෂා පාඨමාලාව පිළිබඳ දැනුවත් කිරීමත් එක්ක. එතකොට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අපි නැනසල මධ්‍යස්ථානය මගින් පරිගණක NVQ level 3 පාඨමාලාවක් සහ භාෂා පාඨමාලා කීපයක් ආරම්භ කරනවා. එතකොට මෙවර අපසුසස් පෙළලියපු දරුවන්ට තොරතුරු sannivedana තාක්ෂණය NVQ level 3 නව විෂය නිර්දේශය යටතේ පාඨමාලාව ආරම්භ කරන්නේ. ඊට අමතරව අපේ භාෂා පාඨමාලා විදිහට කොරියන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ ජපන් භාෂාවට අදාළ පාඨමාලා අපේ ආයතනයෙන් අපි ආරම්භ කරනවා මෙවර දරුවන් වෙනුවෙන්. එතකොට මේකෙදී අපි ඕගොල්ලන්ට පිරිනමන්නේ පරිගණක පාඨමාලාවට අදාළව NVQ level 3 සහතිකයක්. එතකොට මේක සම්පූර්ණයෙන්ම ඕගොල්ලන් රජයෙන් තමයි මේ සහතික පත්‍රය පිරිනමන්නේ. එතකොට මේක පාඨමාලාව මාස 4ක කාර්යයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පාඨමාලාව හදාගන්න දරුවන්ට මෙන්න මේ වගේ ජාතික මට්ටමේ සහතිකයක් ශ්‍රී ලංකා රජයෙන් පිරිනමනවා. එතකොට නිකවරණී නගරයේ තියෙන NVQ සහතික පත්‍රයක් පිරිනමන්න තියෙන එකම ආයතනය රාජ්‍ය ආයතනයක් විදිහට ගත්තාම නැනසල මධ්‍යස්ථානයේ විතරයි. ඊට අමතරව මේ පාඨමාලාවට අමතරව අපි අර භාෂා පාඨමාලා ත්‍රිත්‍යක් ගැන කිව්වා. එතකොට කොරියන් භාෂාව, ජපන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව. එතකොට මේ පාඨමාලාවලටත් ඔබට සහභාගී වෙන්න පුළුවන් පරිගණක පාඨමාලාවට සම්බන්ධ වෙනවත් සමගම. එතකොට මේ පාඨමාලා අපි ආරම්භ කරනවා දෙසැම්බර් මාසේ 6 වෙනිදා නිකවරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී. එදාට මීට ප්‍රථමයෙන් පාඨමාලාව හදාරපු දරුවන්ට අපි සහතික පත්‍ර ප්‍රදානය කිරීමක් කරනවා. ඔය දිත්වේම අපේ ආයතනයේ දාට සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ කැමති අයට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ දෙවෙනි ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වෙනවා දෙසැම්බර් මාසේ 13 වෙනිදා. ඔයගොල්ලන්ට යම් හේකින් පළවෙනි ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න නොහැකි වුණොත් දෙවෙනි ආරම්භක සම්මන්ත්‍රණය වෙන දෙසැම්බර් මාසේ 13 වෙනිදා ඔයගොල්ලන්ට ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙවර උසස් පෙළ ලියපු දරුවෙක් නම් ඔයගොල්ලෝ සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ නැනසල මධ්‍යස්ථානත් එක්ක සම්බන්ධ වෙලා රජයේ පිළිගන්න රජයේ සහතිකයක් ලබා ගන්න අපිත් එක්ක රොද බඳින්න කියලා. ඊට අමතරව මේට කැලින් අපේ ආයතනයේ පාඨමාලාව හදාරපු දරුවෙක් නම් ඔබට ඩිප්ලෝමා මට්ටමට යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ ඩිප්ලෝමා මට්ටම හදාරන්න තියෙන එකම ආයතනය තමයි කුරුණෑගල වෘත්තීය පුහුණු අධිකාරියේ level 5 මට්ටම කරන්න පුළුවන්. ඊට අමතරව කුරුණෑගල තාක්ෂණීය විද්‍යාලයේ level 5 කියන national diploma කියන මට්ටම කරන්න පුළුවන්. එතකොට අපි level 3 පාඨමාලාවක් කරාට පස්සේ ඔයගොල්ලන් level 5 6 7 උපාධිය දක්වා මේක යන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න එකතු වුණත් ඔයගොල්ලන්ට NVQ සහතිකයක් අරගෙන ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සහතික පත්‍රය ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලන් මේ පිටුපසින් දකින්න ලැබෙන්නේ අපේ පාඨමාලා හදාරපු දරුවෝ. මේ වෙද්දින් අපි අපේ නැනසල මධ්‍යස්ථානයේ හරහා දරුවෝ 2500කට ආසන්න ප්‍රමාණයකට NVQ සහතික දීලා බොහොම අභිමානවත් විදියට මේ වැඩේ කරගෙන යනවා. ඊට අමතරව මේ වෙද්දින් විවිධ වෘත්තීන් වල විශාල දරුවෝ ප්‍රමාණයක් සේවය කරනවා. ඊට අමතරව උපාධි මට්ටමට ගිහිල්ලා උපාධියත් අරගෙන අවුට් වෙච්ච ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඕගොල්ලන්ට අපි නැනසල මධ්‍යස්ථානයේ මගින් රජයේ පිළිගන්න සහතික පත්‍රයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ යම් හේකින් මොනවාරි වෘත්තීය පුහුණුවට අදාළ හෝ උසස් අධ්‍යාපනයට අදාළව පාඨමාලාවක් තෝරගන්නවා නම් ඒ පාඨමාලාව එකක් තමයි වෘත්තීය අපි කියන්නේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ ලියාපදිංචිලා තියෙනවනේ. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ලියාපදිංචිලා තියෙනවනේ. එහෙම නොවන පාඨමාලා හතු පිපෙනවා වගේ ඔයාලා O level A level කරලා ඉවරෙද්දී ආරම්භ වෙනවා. නමුත් ඔයගොල්ලෝ බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න හේතුව හතු පිපෙනවා වගේ after O level A level වලින් පස්සේ ආයතන ආරම්භ වෙනවා. ඉතින් බලන්න නියම තැනක් තෝරගන්න නැත්නම් ඔබේ වටිනා කාලය මුදල් ශ්‍රමය සියලු දේම අපතේ යනවා. එහෙනම් අපි දෙසැම්බර් මාසේ 6 වෙනිදා නිකවරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී හෝ නැතිනම් දෙසැම්බර් මාසේ 13 වෙනිදා ශ්‍රී පාලිත නැනසල මධ්‍යස්ථානයේ අපේ ශ්‍රවණාගාරයේදී හම්බෙමු කියලා හැමෝටම ආරාධනා කරමින් මේක අවසන් කරනවා. එහෙනම් හැමෝටම ස්තුතියි. අයබෝවන්.